හලෝ ඉතින් ආයිබෝන් හැමෝටම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඉන්නේ රැකියාව කරන්නේ නාපොලියේ. නාපොලියේ ඉතින් ඉතාලියේ නාපොලිය කියන ලංකාව වගේම තමයි ගොඩක් ලංකාවේ කට්ටිය එහෙම ඉන්නවා. ඉතින් මම ඉන්න රූම් එක තියෙන්නේ මෙන්න මේ හරිය තමයි තියෙන්නේ. ඔයාලට පේනවා නිකන් පරණ වගේ බිල්ඩින් ගොඩාක් තියෙනවා. මේවා ගොඩාක් අවුරුදු 100කට වඩා ගොඩාක් පරණයි කියලා දැක්ක ගමන් කියන්න පුළුවන්. එතකොට සමහර තැන්වල මේවා දාලා තියෙනවා කාලවකවනුව. එතකොට මේ බැලුවොත් එහෙම පේනවා මේ කොච්චර මහතයිද කියලා. මේ ගල් කණු තමයි මේවා දොරවල් වලට දාලා තියෙන්නේ. මේ පොඩි සයිස් ඒවා නෙමෙයි, මේ ගල් කණු ලොකු ඉතා විශාල ගල් කණු තමයි දාලා තියෙන්නේ. මං හිතන්නේ මේගොල්ලෝ මේ භූමිකම්පා වලට ඔරොත්තු දෙන විදිහේ ගොඩනැගිලි වෙන්න ඕන මේවා හදලා තියෙන්නේ. මේක නම් පල්ලියක්. සෙන්ට් ජුසෙප්පේ පොන්තෙකෝරෝ. එතකොට මේ බලන්න පේනවා ඔයාලට අර ලොකු පරණ බිල්ඩින්. හැබැයි ඇතුලේ තියෙන ඒ වගේ මේ ගෙවල් එහෙම හැම පහසුකම්ම තියෙනවා. එළියෙන් පරණ වගේ පේනුනට ඇතුලේ ගොඩක් පහසුකම් තියෙනවා. එතකොට අනිත් දේ තමයි මෙහි තියෙන ගොඩක් පාරවල් වල කළු ගල් තමයි අල්ලලා තියෙන්නේ පොළොවට. එතකොට මම හිතේ මේවා ගොඩාක් කල් මේ හොඳ පැවැත්මක් තියෙනවා. මේ විදිය තමයි මේක කළු ගල් අල්ලලා තියෙන්නේ. තනිකර මේ පාරවල් වලට හැමතැනම කොහේ ගියත් කළු ගල් තමයි අල්ලලා තියෙන්නේ. ඉතින් අපි පල්ලෙහාට යනකොට නාපොලියේ කඳු පල්ලම් වලින් කිසිම අඩුවක් නැහැ. කොහෙට ගියත් කඳු තියෙනවා, පල්ලම් තියෙනවා. හැබැයි ඒවට යන්නත් දේවල් හදලා තියෙනවා. පොඩි ට්‍රේන් තියෙනවා කෙලින්ම කන්දටම යන්න. ඒ විදිහට මේ ගමනාගමන පහසුව ගොඩක් තියෙනවා. දැන් මෙතන බැලුවොත් එහෙම මේ ලාර්ගෝ තරිස්සා කියලා ගහලා තියෙනවා මෙතන. මේ බිත්තියේ පළල බලා ගන්න පුළුවන් ඔයාලට ඔච්චරක්ද කියලා සයිස් එක. එතකොට මේ ගෙවල් ඇතුලේ හොඳ පහසුකම් තියෙන ගෙවල් තමයි මෙහෙම තිබුණාට තියෙන්නේ. දැන් උඩ බැලුවොත් එහෙම සංරක්ෂණය කරලා තියෙනවා කියලා පේනවා. මොකද පරණ බිත්ති කැඩිච්ච දැන් ඒව අයින් කරලා නැහැ. ඒ වටේට පොඩි බදාමයක් ගිහින් තියෙනවා. අලවල වගේ තියෙනවා. ඉතින් බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන් මේ කොච්චර මහතද මේ බිත්තියක් වෙන්නේ කියලා සාමාන්‍යයෙන්. ඒකට බැලුවොත් එහෙම ඔය තියෙන්නේ උඩට යද්දි ඔන්න ඔය මහත තියෙන අඩි 2.5ක් විතර මහතයි. මෙතන ඇතුලේ කාර් පාක් එකක් විදිහට භාවිතා කරලා තියෙනවා මේගොල්ලෝ. ඒ උඩ වටේටම තියෙන්නේ ගෙවල් තියෙන්නේ. මේ පැත්තෙන් ගිහිල්ලා යන්නත් පුළුවන්. දැන් මම කිව්වා වගේ අර කඳු තියෙනවා උඩට වෙන්න බලකොටුවකුත් තියෙනවා. ඒක නම මොකද්ද දන්නේ නැහැ මම. කොට මේ පාරක් විදිහට භාවිතා වෙනවා. මෙතන මේ ලොකු ලයිට් එක හැලජන් ලයිට් එකක් ගහලා තියෙනවා. මෙතන තියෙන්නේ මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක් තියෙන්නේ මෙතන, ඉස්කෝලයක් වගේ ඇතුළට ගියාම. ඉතින් මේ නිකන් ලොකු බිල්ඩින් ගෙවල් වගේ මෙහෙම තිබුණාට මේ ඒ තියෙන්න ඕන දේවල් හැමතැනම අතරින් පතර තියෙනවා. පල්ලි තියෙනවා, ඊට පස්සේ ඉස්කෝල තියෙනවා. ඔක්කොම මේ අතරින් පතරක් තියෙනවා. මේ කොච්චර බිසි වගේ පෙවුණා. මෙයාලට ඉතින් ඉඩ ප්‍රශ්නයක් තියෙනවා. ඉඩ ප්‍රශ්නයක් තියෙන හින්දා මේ රෙදි ගොඩක් වේලන්නේ. ඔන්න ඔය වගේ මේ එළියේ තියෙන පොඩි බැල්කනි එකේ තමයි මේ රෙදි හැම වේලන්න දාන්නේ. ඉතින් කොච්චර සෙනග හිටියත් ලස්සනට පිළිවෙලට තියෙන පාටක් තමයි තියෙන්නේ. මේ බිත්ති වල ඉතින් ලස්සනට ආර්ට් කරලා තියෙනවා. හරි ලස්සනයි මේවා. මේ කාලෙන් කාලෙට මේවා මකලා අලුතෙන් දේවල් දානවා. අලුත් ආර්ට් වර්ක් තියෙනවා. මේ ඉස්කෝල වල ළමයිම ඉතින් මේවා හදලා තියෙන්නේ. මේ ඉතින් අපි බලමු කොහොමද කියලා. පොඩ්ඩක් පල්ලෙහාට බහිනකොට මොනවද තියෙන්නේ මේ බිත්ති වල හැමතැනම අර ඇඳලා තියෙනවා මේ
ලස්සන චිත්‍ර ක්‍රියේටිව් වැඩ කරලා තියෙනවා. මේ මෙතන තියෙන්නේ කාෆ් එකක්. කාෆ් කියලා කියන්නේ නීතිමය වැඩ කරන. ඒක ලංකාවේ අය ගොඩාක් මෙන්න මෙතනින් වැඩ කර ගන්නවා. ඔය තියෙන්නේ ඒ කාෆ් එක. කාෆ් කියලා තමයි මේකට කියන්නේ. දැන් ඔයම එළියට පෙවුනට ඇතුළට ගියාම හොඳට ඉඩ තියෙනවා. මේ ඇතුලේ ඔක්කොම ලස්සනට තියෙනවා. දැන් මෙතන මේ ආර්ට් වර්ක් එක කලින් තිබුණේ නැහැ. ආවලට තව පොඩි දෙයක් පෙන්වන්න බැරුණා. දැන් මම මේ පහු කරන් එනකොට මෙතනින් හොඳ view එකක් තියෙනවා. මාර ලස්සනයි මේ සමහර වෙලාවට කාලු ගුණය වෙනස් වෙනකොට පට්ට ලස්සනයි මෙතනට. මෙතනින් ඔය බිල්ඩින් දෙක මැද්දෙන් බලද්දි හරි ලස්සනයි. මෙතනින් ගියා අපේ ලංකාවේ අතන ශ්‍රී ලංකාවේ කොඩිය ගහලා තියෙනවා. අතන සැලුන් එකක් තියෙනවා අපේ ලංකාවේ. තව ඉස්සරහට යද්දි සිල්වර බඩු කඩේකුත් තියෙනවා. කෑම කඩේකුත් තියෙනවා. මේ තව දෙයක් විශේෂ දෙයක් තියෙනවා මේ නාපෝලියේ පොඩ්ඩක් ගෝසාව වැඩි. කියන්නේ වාහන ගොඩක් තියෙනවා. හැමතිස්සෙම ඇම්බියුලන්ස් යනවා. ඒ වගේ දෙයක් තියෙනවා. පොඩ්ඩක් ජනාකීර්ණ වගේම නාපෝලියේ සෙන්ට්‍රල් එක කියලා කියන්නේ ජනාකීර්ණ වගේම ගෝසාවත් වැඩි හරියක් තමයි මේ ඔය කුණු දාන්න තියෙන තැන ඔය ඔක්කොම තියෙන කුණු බක්කි. ඉතින් ඒවට උඩින් ගහලා තියෙන ලස්සන තල්මහක්ගේ ලස්සන ආර්ට් වර්ක් එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. පේනවද? කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා. එන විශාලයි ඒක. ගොඩාක් ලොකුයි. ඉතින් බලමු මම මේ බ්ලොගින් channel එකක් විදියට මේක කරන් යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඉදාසේ වෙලාවක් තියෙන වෙලාවට ඉරිද දවසට වගේ අපිට පුළුවන් පොඩි වීඩියෝ එකක් කරන් එන්න. ඉතින් ඔයාලා මේක channel එකට support එකක් විදියට ඒක අමතක කරන්නත් එපා. මේ ගොඩාක් තියෙන්නේ මේ ග්‍රැෆිටි ආර්ට් කියන ඒවා තමයි මේ ගොඩාක් තියෙන්නේ. මේ ස්ටිකර්ස් ගාලා මේ රජිනේ ඉන්නවා මෙතන. ක්වීන් එලිසබෙත්. මෙයා නම් කවුද දන්නේ? හැමතැනම බැලුවොත් මෙන්න මේ වගේ ලස්සන ආර්ට් තියෙනවා. මිනිස්සු කලර්ෆුල් විදියට මෙහි අඳිනවා ගොඩක්. ලස්සනට ඇඳලා කරලා කරන්න ඕන ෆැෂන් කොම කරලා මේගොල්ලෝ ඉන්නවා. අපිට මෙතනින් යන්නත් පුළුවන් නැත්නම් මේ පැත්තෙන් යන්නත් පුළුවන්. මෙහෙන් බැලුවොත් එහෙම මේ වෙනම වයිබ් එකක් තියෙන මේ පාරෙන් බැලුවාන් පස්සේ දිගටම තියෙන මේ කළු ගල්වල පාරක් තියෙන්නේ ටයිල් කරලා වගේ පොලිෂ් වෙලා තියෙනවා ඒවා. වැස්ස කාලෙදී මේවා ලෙස්සනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. වහිනකොට මෙන්න මේවා ලෙස්සනවා. මේ හරි පරිස්සමට ඇවිදින්න ඕන. මේ කොච්චර පේනවද මේ මැදිලා තියෙන විදිය. එතකොට මෙතන තියෙනවා සී ෆුඩ් කඩයක්. මේකෙත් හොඳ තියෙන මේවා සී ෆුඩ් කඩයක් තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා පාස්තා තියෙනවා යුරෝ පාස්තා පාජෝලි යුරෝ 10යි නම් තියෙනවා කෑම සෙකොන්ඩ් පියත්ති දෙවෙනි ප්ලේට් එක. ඊට පස්සේ ගොඩක් කෑම වර්ග තියෙනවා සී ෆුඩ් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එළියේ ඉඳන් තමයි මේ වගේ මේ කන්නේ කට්ටිය කනකොට. මොකද ඉඩ පාසු ගන්න නැති හින්දා මේ ඉතින් මම දැන් මේ යන්නේ පල්ලියට. කපිතමොන්තෝ කියලා ලස්සන පල්ලියක් තියෙනවා. ඒ පල්ලිය බලන්න යන ගමන් තමයි ඉන්නේ. මට ඒක මුලින්ම කියන්න බැරුව ගියා. මම කලින් ගිහිල්ලා තියෙන පල්ලියට කාලෙකින් ගියේ නෑ. ඉතින් බැලුවොත් එහෙම දැන් ඔයාලට පේනවා මෙතන බෑග්ස් එහෙම දාලා තියෙනවා. මෙතන බෑග් කඩයක් අර පිටකොටුවේ අපි වර්ල්ඩ් මාකට් එකට ගියාම වගේ තමයි සීන් එකේ තනිකර ගාන ගහලා එහෙම තියෙනවා. ගාන ගහලා තියෙනවා. මෙතන බෙල්ට්ස් තියෙනවා. අවශ්‍ය දේවල් ඔයාලට ගන්න පර්ස් තියෙනවා මෙතන. එතකොට නාපෝලිය කියන්නේ ඉතින් පිටකොටුවේ නිකන් වර්ල්ඩ් මාකට් එකේ ගතියකුත් පොඩි තියෙනවා ඉතින්. අපි එහෙම බැලුවොත් එහෙම මේ තියෙන්නේ පියාසා දාන්තේ. පියාසා දාන්තේ කියන හරිය තමයි මේ තියෙන්නේ. මෙතන චර්ච් එකක් තියෙනවා. පල්ලි වලින් කිසිම අඩුවක් නැහැ නාපෝලියේ. හැමතැනම පල්ලි තියෙනවා. හරි අපි පාර පැනගෙන අපි එහා පැත්තට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. අද
ලස්සන දවසක්. ඉතින් ගොඩක් ලස්සන දවසක්. හොඳයි. බැලුවොත් එහෙම එතන එහා පැත්තේ අද පටන් අරන් තියෙනවා මෙතන පොලක් තියෙනවා. ඉරිදා පොලක්. මෙතන තියෙනවා ජූස් බාර් එකක්. මේකේ තියෙනවා එක එක જાතියේ ජූස් බාර් එකක්. හැමදේම තියෙනවා. අතන මොනවාද යුරෝ 2 ඉඳන් වගේ තියෙනවා. ඊට පස්සේ දෙලුම් තියෙනවා. කොමුඩු තියෙනවා. ඊට පස්සේ ඔරෙන්ජ් තියෙනවා. මේ දින හදපු ෆෘට් සලාඩ් ෆෘට්ස් තියෙනවා කපලා දාපු ඒවා. මේ පැත්තේ අයිස් තියෙනවා. මේක හොඳ සේල් එකක් තියෙනවා. මෙතන මම දැකලා තියෙනවා ගොඩක් මිනිස්සු මාර විදියට මෙතනින් බොනවා. ඉතින් ප්‍රශ්න දවස් වලට ඔතන පොලිමේ තමයි ඉඳලා බීම එකක් බොන්න පුළුවන්. සරුවත් කඩ වගේ තමයි ලංකාවේ. මෙතන වන්න මේ ලෝලු තියෙනවා. මෙතන ලෝලු කඩයක්. කට්ටිය වට වෙලා ගන්නවා ෆ්‍රෙෂ් මාකට් එක. ෆ්‍රෙෂ් බඩු තියෙන්නේ ඔක්කොම. මේ පැත්තේ තියෙනවා ලෝලු කඩ. හැමතැනම අද මම හිතේ මෙතන වැඩිපුරම තියෙන්නේ එළවලු තියෙන්නේ. එළවලු සාමාන්‍යයෙන් ඉරිදා දවස් වලට සමර් එකේදී තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් මේ මාකට් එකේ ගොඩක් දේවල් වයින් තියෙනවා. මේ වයින් පළතුරු කඩයක් මේ පළතුරු තියෙනවා. මෙතන එළවලුත් තියෙනවා. ඊගා අපි කොහේ හරි අර කොහේ ග්‍රවුන්ඩ් එක රෙන්ට් එකට ගන්නවා වගේ මේගොල්ලෝ එක එක උත්සව දෙන මස් කඩයක් මෙතන. මේ ඒ ප්‍රමාණයක් ඒගොල්ලෝ රෙන්ට් එකට අරගෙන එයාලගේ බිස්නස් ව්‍යාපාර කටයුතු කරගෙන එළවලු ටික විකුණගෙන ඉන්න දවසේ හොඳ සේල් එකක් තියෙනවා. සුපර් මාකට් වලට වඩා මිනිස්සු මේ ලංකාවේ වගේම තමයි. මෙයාලා ආවේ සුපර් මාකට් එකට වගේම මේ සාමාන්‍යයෙන් එළියේ තියෙන වෙළඳන්ගෙනුත් ඒ දේවල් ගන්නවා. ඉතින් මේ පෞරාණික නගරයක්. ඇත්තරම පෞරාණික නගරයක්. නාපෝලිය කියන්නේ වරාය නගරයක්. නාපෝලිය. ඉතින් අපි බැලුවොත් එහෙම හැමතැනම තියෙන බිල්ඩින් ඒවා පෞරාණික බව ආරක්ෂා වෙලා තියෙනවා. ආරක්ෂා කරලා තියෙනවා පුරාවිද්‍යාව ලංකාවේ වගේම තමයි. ඉතින් ඇත්තරම බැලුවොත් එහෙම මේගොල්ලෝ දැන් අර ඒවට ආවේනික වෙන වර්ණ තියාගෙන තියෙනවා. ඒවට ආවේනික විදිහට වර්ණ හානියක් කරලා නැහැ. මොකද මම හරියට දන්නේ නැහැ ගැන. ඒ වුණාට මට හිතන විදිහට මේගොල්ලෝ එහෙම හිතන පාට ගන්න බැරුව ඇති මේ බිල්ඩින් වලට කියලා ඒක මට හිතෙනවා. මොකද ඔක්කොම එක සමාන පැස්ටල් කලර් එකක් යන්නේ මේ පේන ඇති ගල් කණු වල සයිස් එක. මේවා මම ඔයාලට ළඟට ගෙනාවේ මේ පෙන්වන්න මේ ගල් කණුවක් සයිස් එක කොහොමද කියලා. මේ පේනවනේ මේ කණු වල සයිස් එක. මේවා කොහොම මේගොල්ලෝ මෙහෙම ඒ කාලේ මේ හැදුවද කියලා හිතා ගන්නත් බෑ. මොකද එච්චර දියුණු දැන් වගේ දියුණු තාක්ෂණයක් ඒ කාලේ නොතියෙන්නේ නැති. මොකද ගල් කණු කෙලින් කරන්න බැකෝ බුල්ඩෝසර් ඒ කාලේ නැතුව ඇතිනේ නේද? ඉතින් කවුරු හරි ඔයාලා දන්නවා නම් මේ පෞරාණික නගරය ගැන ඉතාලියේ ඉන්න අපේ පැරණි කට්ටිය දන්නවා. අවුරුදු 10 15 20කට විතර කලින් ආපු කට්ටිය ඉන්නවා ඉතාලියේ ලංකාවේ අය. ඔයාලට පුළුවන් කමෙන්ට් එකකින් පොඩ්ඩක් මගේ මොන හරි වැරදි දෙයක් කියුණා නම් ඒක නිවැරදි කරන්න බොහොම ස්තුතියි. හරි. මම ඉතින් දැන් යන්නේ මෙන්න මෙතන තියෙනවා අපේ බස් හෝල්ට් එක. බස් හෝල්ට් එකට යන්න ඕන. C63 බස් එක ගන්න ඕන පල්ලියට යන්න. C63 හරි. මෙතන තමයි බස් හෝල්ට් එක. C63ක් වෙනවද කියලා අපි බලමු. C63 යන් පස්සේ මම ඒකට නැගලා පොඩි වීඩියෝ එකක් ගන්න. හරි බොහොම